හරි යාළුවෝ හැමෝම සාදරයෙන් පිළිගන්න අපේ නරගෙන තවත් අලුත් එක් වීඩියෝ එකක් එක. ඉතින් මේ වීඩියෝදී අපි ඔයාලත් එක්ක කතා කරනවා රිනෝවේෂන් වීඩියෝ එකක් කොහොමද අපි ක්‍රියේට් කරගන්නේ කියන එක පිළිබඳව. ඉතින් මම ඉස්සෙල්ලාම ඔයාලට පෙන්නන්නම් මම මේ වීඩියෝ එකේදී මොන වගේ වීඩියෝ එකක්ද ක්‍රියේට් කරන්න යන්නේ කියන එක පිළිබඳව. ඉතින් AI වලින් මෙන්න මේ වගේ වීඩියෝස් කොහොමද ඔයාලා ක්‍රියේට් කරගන්න කියන එක ගැන තමයි අද වීඩියෝ එකදී අපි ඔයාලත් එක්ක කතා කරන්නේ. ඉතින් ඔයාලට අවශ්‍ය කරන ඕනම ඉමේජ් එකක් මේ විදිහට ක්‍රියේට් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේක සම්පූර්ණයෙන්ම ෆ්‍රී වර්ෂන් එකක් විදිහට තමයි මේ වීඩියෝ එක ක්‍රියේට් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලා දන්නවා AI ගොඩක් ප්ලැට්ෆෝම්ස් වල මේ වෙද්දි මුදල් අය කරන හැමත් නැත්නම් ප්‍රීමියම් වර්ෂන් එකක් තියෙනවා. ඉතින් මේ සඳහා ඔයාලට කොයින් හරි හැමත් නැත්නම් මුදල් හරි වැය කිරීමද සිද්ධ වෙනවා. ඉතින් මම මේ වීඩියෝ එකේදී කතා කරනවා එහෙම කිසිම වේදමක් නැතුව මේ වගේ වීඩියෝස් කොහොමද ක්‍රියේට් කරන්න කියන එක පිළිබඳව. හරි ඉතින් ඔයාලට අවශ්‍ය වෙන ෆොන්ට් කිහිපයක් මම මේ ෆොන්ට් කිහිපය ඔයාලට ලබා දෙනවා. ඉතින් වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එක තුල මම බ්ලොගර් ලින්ක් එකක් දාලා තියෙනවා. ඉතින් මේ ෆොන්ට් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න යන්නේ නැහැ. මොකද වීඩියෝ එකට මේක ඉෆෙක්ට් එකක් වෙයි කියලා හිතුන නිසා. ඉතින් ඔයාලට පුළුවන් බ්ලොගර් සයිට් එක ලින්ක් එකක් දාලා තියෙනවා මම. මේ බ්ලොගර් සයිට් එකට යන්න ගියාට පස්සේ ඔයාලට මේ ෆොන්ට් එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා මේ ෆොන්ට් එක ඔයාගේ ડોකියුමන්ට් එකකට කොපි කරගන්න හැමත් නැත්නම් ඔයාලට පුළුවන් මේ බ්ලොගර් සයිට් එකේ තියෙද්දිම මේ ෆොන්ට් එක ඔයා කොපි කරලා ගන්න. හරි අපි එමු කොහොමද මේක හදාගන්නේ කියලා බලන්න. ඉතින් මේක මම ඉස්සෙල්ලාම වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරගෙන තියෙනවා. ඉතින් මම මේක ඉස්සෙල්ලාම සර්ච් කරගන්නේ මට අවශ්‍ය කරන ඉමේජ් ටික ක්‍රියේට් කරගන්න AI platform එකක්. ඉතින් මම මේ විදිහට Leonardo AI කියලා. ඉතින් මේ පිළිබඳව මම කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකේ link එක මම වීඩියෝ එක description වල දාලා තියෙනවා. ඔයාලට ඒ හරහා බලන්න පුළුවන්. හරි ඉතින් මට මේ විදිහට search result එකක් බලා ගන්න පුළුවන්. මම මේකේ උඩින්ම තියෙන link එක උඩ click කරනවා. හරි ඉතින් අපිට මේ විදිහට මේ වෙබ්සයිට් එක ඕපන් වෙනවා. හැබැයි මේක නෙවෙයි. මම මේකේ අපහො back එකක් ගිහිල්ලා හරි මෙතන තියෙනවා AI image generator කියලා. මම මෙන්න මෙතන click කරනවා. හරි ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන button එකක් තියෙනවා generate AI image කියලා. මම මෙන්න මෙතන ක්ලික් කරනවා. හරි ක්ලික් කරලා පස්සේ ඔයාලා මෙන්න මෙතන තියෙනවා image කියලා. ඔයා මෙන්න මෙතන ක්ලික් කරන්න. හරි ක්ලික් කරලා පස්සේ ඔයාගේ account එකක් නැත්නම් මේක සමහර විට open වෙන එකක් නැහැ. ඔයා Google account එකකින් මේක sign up වෙන්න. ඊට පස්සේ ඔයාලට ඔයාගේ account එක නිර්මාණය වෙලා ඔයාලට මේ විදිහට interface එකක් බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් මේක මේ images ඔයාගේ නැහැ. මේක මම කලින් generate කරපු image වගේක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයා අලුතින්ම මේක account එකක් හදා ගන්නවා නම් මේ ඔයාට දකින්න ලැබෙන්නේ නැහැ. හරි ඉතින් මේකේ උඩින්ම තියෙනවා ඔයාට type a font කියලා පොඩි box එකක්. ඔයා මෙතන click කරගෙන මම දීලා තියෙන පළවෙනි font එක මේකට ලබා දෙන්න. ඊට පස්සේ ඔයා මෙන්න මෙතන තියෙනවා generate කියලා button එකක්. ඔයා මෙන්න මේක click කරන්න. click කරලා පස්සේ ඔයාගේ image එක මේකේ generate වෙනවා. ඉතින් මේකේ සාමාන්‍යයෙන් දවසකට coins 150ක් වගේ තමයි තියෙන්නේ. ඉතින් මේ 150ට හරියන තමයි ඔයාට ඔයාගේ image generate කරගැනීමට හැකියාව තියෙන්නේ. ඉතින් මේක upgrade කරලා පස්සේ මේක මීට වඩා වෙනස් වෙනවා. හරි image එක generate වුණාට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහේ ලස්සන image එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා download icon එකක්. ඔයා මෙතන click කරන්න. click කරලා පස්සේ ඔයාගේ image එක ඔයාගේ computer එකට download වෙනවා. හරි ඉතින් මේ විදිහට තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ ඔයාගේ image එක quality image එකක් විදිහට download වෙලා තියෙනවා. ඉතින් අපි ඊළඟට යමු ඊළඟ image එක හදා ගන්න. ඉතින් මම මේ විදිහටම අලුත් font එකක් මේකට දීලා මෙතන generate කර ගන්නවා. මට ඊළඟ image එක හදා ගන්න ඕන හින්දා. හරි ඊට පස්සේ මම මේ විදිහට image එක එනවා. ඉතින් මම ඉස්සෙල්ලා වගේම මෙතන download වල ගිහිල්ලා මේක download කරගන්නවා. ඊට පස්සේ මම ඊළඟ image එක generate කරගන්නවා. ඉතින් font 3 කියන එක ඔයා මෙතනට add කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන තියෙන generate කියලා button එක ඔයා මෙතනින් මේක generate කරගන්න. හරි ඊට පස්සේ ඔයා ඒ image එකත් මේ විදිහට download කරගන්න. ඉතින් දැන් අපි අපට අවශ්‍ය කරන images ටික හදාගෙන ඉවරයි. දැන් අපි යමු වීඩියෝ එක generate කරගන්න. හරිද මම මේ විදිහට අලුතින් ටැබ් එකක් ඕපන් කරගන්නවා. ඊට පස්සේ ඔයාලා Google Flow කියන වෙබ්සයිට් එකට යන්න ඕන. ඉතින් මම ඔයාලට link එක description වල දාලා තියනම් එහෙමත් නැත්නම් පළවෙනි comment එකේ pin කරලා තියනම් ඔයාලට ඒ හරහා මේක ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. හරි ඉතින් මම මේ විදිහට මගේ වෙබ්සයිට් එක ඕපන් කරගන්නවා. ඉතින් මේකේ පල්ලියෙන් තියෙනවාට බලා ගන්න පුළුවන් create with flow කියලා. ඉතින් ඔයා මෙතන click කරන්න. හරි click කරලා පස්සේ මේ විදිහට tick දෙකක් දාන්න තැනක් එයි. මේ tick දෙක ඔයා දාගෙන මේක next කියන බටන උඩ click කරන්න. හරි ඊට පස්සේ යාළුවගේ පොලිසි ටික ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් ඔයා මේක කියවනවා නම් කියවලා මේක පල්ලෙහාට ගියාට පස්සේ continue කියන බටන් එක enable වෙනවා. ඔයා මෙතන click කරන්න. හරි click කරලා පස්සේ ඔයාලට මේ විදිහට මේ වෙබ්සයිට් එක ඕපන් වෙනවා. ඉතින් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් new project කියලා තියෙනවා. ඔයා මෙන්න මෙතන click කරන්න.
හරි ක්ලික් කරලා පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට new project එකක් open වෙනවා. ඉතින් මෙතන පල්ලෙහින් තියෙනවා ඔයාට nano banana කියලා option එකක්. ඔයා මෙතන ක්ලික් කරලා ඊට පස්සේ මේ image කියන එක video කියන එකට මාරු කරගන්න. හරි ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන පල්ලෙහින් තියෙනවා video දෙකක් create කරන්න කියලා. ඉතින් මම මේක මේ විදිහට මෙතන තියාගෙන මෙතන තියෙනවා start කියලා මම මෙතන ක්ලික් කරනවා. ඉතින් මේකද වෙන්නේ ඔයා පළවෙනියටම image එක තමයි මෙතනට දෙන්න ඕන. ඉතින් ඔයා ඉස්සෙල්ලා generate කරපු image වලින් පළවෙනියටම තියෙන image එක ඔයා මේ විදිහට select කරලා මෙතන පල්ලෙහින් තියෙන open කියලා බටන් එකක් ඔයා මෙතන ක්ලික් කරන්න. හරි ක්ලික් කරලා පස්සේ මේ image එක මේකට load වෙනවා. ඊට පස්සේ ඔයා end image එකත් මේකට add කරගන්න ඕන. ඉතින් මේ විදිහට ක්ලික් කරලා ඔයාලට පුළුවන් ඔයාට අවශ්‍ය කරන image එක ඔයා generate කරගත්ත image list එකෙන් select කරන්න. දෙවෙනි image එක select කරන්න. ඊට පස්සේ open කරගන්න. ඊට පස්සේ මේක add වෙනවා. හරි ඊට පස්සේ ඔයා ඊළඟ ෆෝම් එකකට යන්න. මේ ෆෝම් එක ඔයා copy කරගෙන ඇවිල්ලා මෙතන තියෙන ෆෝම් එක add කරගන්න තැනක් ඔයා මෙතන ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයා මේකට මේක add කරගන්න. හරි ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන enter බටන් එකක් වගේ තියෙනවා. ඔයා මෙන්න මෙතන ක්ලික් කරන්න. ක්ලික් කරලා පස්සේ මේක generate වෙන්න පටන් ගන්නවා. මෙතන දෙකක් videos එන්නේ. අපි ඉස්සෙල්ලා nano banana කියන තැන video දෙකක් create වෙන්න කියලා දාලා තියෙනවා. ඒ හින්දා තමයි මෙතන video දෙකක් create වෙන්නේ. ඉතින් ඔයාට අවශ්‍යයි නම් මේක එකකට මාරු කරගැනීමට හැකියාව තියෙනවා. හරි ඉතින් මේ විදිහට මේ වීඩියෝ දෙක ජෙනරේට් වෙන්න පටන් ගන්නවා ඔයා මේක දුන්නාට පස්සේ. හරි ඊට පස්සේ ඔයා මේ වීඩියෝ එක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරලා පස්සේ මේ වීඩියෝ එක ඔයාලට බලා ගන්න පුළුවන් ප්ලේ වෙනවා. ඉතින් ඔයාලට අවශ්‍ය කරන වීඩියෝ එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න. මම පළවෙනි වීඩියෝ එක මේ විදිහට බැලුවා. ඊට පස්සේ මම දෙවෙනි වීඩියෝ එකත් බලනවා. ඊට පස්සේ මට අවශ්‍යයි මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් ඔයාලට පුළුවන් මෙතන තියෙනවා ඩවුන්ලෝඩ් කියලා බටන් එකක්. ඔයා මෙතන ක්ලික් කරන්න. ක්ලික් කරලා පස්සේ මෙතන ඔයාලට ඔප්ෂන්ස් හතරක් තියෙනවා. ඉතින් මෙතනදී ඔයාලට පළවෙනි එක gift එකක් විදිහට තමයි animate gift එකක් විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඔයා මෙතන දෙවෙනි ඔප්ෂන් එකට යන්න. මේ තියෙන original size 720p කියන තැන ක්ලික් කරන්න. ක්ලික් කරලා පස්සේ ඔයාලට මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් වෙනවා. ඉතින් අනිත් resolution වලට ඔයා ඩවුන්ලෝඩ් කරගන්න යනවා නම් මේ වීඩියෝ එක මේ account එක ඔයා upgrade කරගන්න ඕන. ඉතින් ඔයාලට පුළුවන් 720 මේක ඩවුන්ලෝඩ් කරගන්න. හරි ඊට පස්සේ අපිට ඕන ඊළඟ වීඩියෝ එක. ඉතින් මම ඉස්සෙල්ලා වගේම මෙතන start කියන තැනට මම ඉස්සෙල්ලා දුන්න image එක නැත්නම් දෙවෙනි image එක මෙතනට ලබා දෙනවා. ඊට පස්සේ end එකට මම create කරගත්ත තුන්වෙනි image එක මේකට ලබා දෙනවා. හරි ඊට පස්සේ මම මෙතන වීඩියෝ එකෙන් දැන් ආපහු ක්ලික් කරලා මේක එකකට මාරු කරගන්නවා. ඊට පස්සේ ඔයා කරන්න ඕන ඊළඟ ෆොන්ට් එක මේකට ලබා දෙන එක. හරි ඉතින් මම මේ විදිහට මගේ ෆොන්ට් එක copy කරගෙන ඇවිල්ලා මෙතනට add කරගන්නවා. ඊට පස්සේ මම මේක enter කරගන්නවා. හරි ඊට පස්සේ මට මෙන්න මේ විදිහට වීඩියෝ ක්‍රියේට් වුණා. අපි බලමු ක්ලික් කරලා කොහොමද මේ වීඩියෝ එක ජෙනරේට් වෙලා තියෙන්නේ කියන එක පිළිබඳව. හරිද මට මේ විදිහට තමයි මේ වීඩියෝ එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මම මෙතන තියෙනවා ඩවුන්ලෝඩ් කියලා බටන් එක. මම මෙතනින් මේක ඩවුන්ලෝඩ් කරගන්නවා. හරි ඊට පස්සේ ඔයා කරන්න ඕන ඔයාගේ මේ වීඩියෝස් දෙක එකට එකතු කරගන්න එක. ඉතින් මේකට ඔයාලට පුළුවන් CapCut හරි එහෙම නැත්නම් Filmora 9 හරි එහෙම නැත්නම් වෙනත් ඕනම වීඩියෝ එඩිට් කරන software එකකට යන්න. ඉතින් මම මේ විදිහට Filmora 9 කියන software එක open කරගන්නවා. ඊට පස්සේ මම මේ වීඩියෝ දෙක මේකට import කරගන්නවා. හරි ඊට පස්සේ මම මේ විදිහට එක වීඩියෝ එකක් මේ timeline එකට ඇදලා දාගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් මේක resolution එක හදාගන්න. ඊට පස්සේ මම දෙවෙනි වීඩියෝ එකත් මේ විදිහට මේකට add කරගන්නවා. හරි අපි බලමු මේක play කරලා. හරි මට හිතෙන විදිහට වීඩියෝ දෙක මාරු වෙලා තියෙන්නේ. ඉතින් මම මේක මේ පැත්තට දාගන්නම්. ඊට පස්සේ මම මේක ගානට හදා ගන්නවා. හරි ඊට පස්සේ මට පුළුවන් මේක play කරලා බලන්න. හරි ඉතින් මට මේ විදිහට ලස්සන වීඩියෝ එකක් ක්‍රියේට් වෙලා තියෙනවා. ඊට පස්සේ මම කරන්න ඕන මේක එක්ස්පෝර්ට් කරගන්න එක. හරි ඒකට මම මෙන්න මෙතන දෙනවා එක්ස්පෝර්ට් කියලා බටන් එක මම මෙතන ක්ලික් කරනවා. ඊට පස්සේ මෙතන දෙනවා save to කියලා. ඒකට පුළුවන් මෙතන ලොකේෂන් එකක් සිලෙක්ට් කරන්න. ඊට පස්සේ මෙතන පල්ලෙහිම තියෙනවා එක්ස්පෝර්ට් කියලා බටන් එකක් මම මෙතන ක්ලික් කරලා වීඩියෝ එක එක්ස්පෝර්ට් කරගන්නවා. හරි ඊට පස්සේ මම මෙතන මේ ක්ලෝස් කරගන්නවා. මේ වින්ඩෝ එකත් මෙතන ක්ලෝස් කරගන්නවා.
ඊට පස්සේ මම යන වීඩියෝ එක එක්ස්පෝර්ට් වෙච්ච ෆයිල් එකට. හරිද? මම මේ විදිහට ක්‍රියේට් වෙච්ච වීඩියෝ එක ඔයාලට ප්ලේ කරලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට තමයි ඔයාලට වීඩියෝ එක ජෙනරේට් කරලා තියෙන්නේ. ඉතින් මේ විදිහට පුළුවන් ඔයාලට ප්‍රොම්ප්ට් කිහිපයක් පාවිච්චි කරලා AI වලින් විතරක් වීඩියෝ එකක් ජෙනරේට් කරන්න. ඉතින් මේක හරහා ඔයාලට පුළුවන් ඔයාගේ පේජ් එකක් හරි එහෙම නැත්නම් ඔයාගේ ෂෝට්ස් වගේ දේවල් වලට පාවිච්චි කරනවා නම් වීඩියෝස් ජෙනරේට් කරගන්න. ඉතින් ඔයාලට අවශ්‍ය කරන ප්‍රොම්ප්ට් සියල්ල මම බ්ලොගර් සයිට් එකේ දාලා තිනවා. ඔයා බ්ලොගර් සයිට් එකට යන්න. ගියාට පස්සේ ඔයාලට මේ ප්‍රොම්ප්ට් එක ලබා ගන්න පුළුවන්. ඉතින් ඒවා ඔයාලට යූස් කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එකෙන් AI හරහා වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න කොහොමද කියන එක පිළිබඳව හරියටම දැනගන්න ඇති කියලා. ඉතින් අපේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම මේ වගේ වීඩියෝස් අපි අපේ channel එකේ දිගටම අප්ලෝඩ් කරනවා. channel එකත් එක්ක රැඳිලා ඉන්න. අපේ subscribe කරලා තියාගන්න. ඉතින් ඔයාලගේ subscribe එක අපිට ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මේ වගේ අලුත් වීඩියෝ එකකින් නැවතත් ඔයාලව හමු වෙනතුරු ඔයාලට සුබ දවසක්.